හරි. අද රැපිඩ් රිවිෂන් එකේ දෙවෙනි පාඩමනේ. අද භාග තමයි තියෙන්නේ. භාගත් 6 වසර දැනුම ඉඳලා විභාග මට්ටම දක්වා කරගෙන යනවා. මේ වීඩියෝ එකෙන් 6 වසර දැනුම ඉඳලා මූලික දැනුම ඔක්කොම දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි විභාග ගණන් වලට යනවා. හරි. බලමු අපි පොඩි තැන ඉඳලා පටන් ගන්න ටික ටික ඉස්සරහට යන්න. ඕනම මට්ටමකින් ඉන්න කෙනෙක්ට මේක බලලා හදා ගන්න පුළුවන්. මේක ඕන 8 වසර, 9 වසර, 10 වසර, 11 වසර ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා දෙයක් ගන්න පුළුවන්. බලන්න භාග කියන පාඩමේ මූලිකම දේවල් ඉඳන් යනවා අපි හදාගන්න. හරි. භාගයක් කියන්නේ මොකද්ද? භාගයක් කියන්නේ අපි යම්කිසි එකක් සැලකුවොත් නේ. යම්කිසි කොටස, යම්කිසි එකක් සම්පූර්ණ එකක් සැලකුවොත් ඒකෙන් කෑල්ලක් කඩලා ගන්න එකට නේ. සම්පූර්ණ එකකින් කොටසක් ගන්න එකට තමයි අපි කියන්නේ භාගයක් කියන්නේ. හරි. අපි මෙහෙම හිතනවා. දෙකකට බෙදලා ඒකෙන් එකක් ගන්නවා. දෙකකට බෙදුවා ඒකෙන් එකක් ගන්නවා. මේ දෙන සම්පූර්ණ ඔන්න සම්පූර්ණ කේක් ගෙඩියක් කියලා හිතන්න. ඕකමත් දෙකකට බෙදුවා ඕකෙන් එකක් ගත්තා. ඔන්න දෙකෙන් එක. ඊට පස්සේ තුනකට බෙදුවා ඒකෙන් දෙකක් ගත්තා. තුනකට බෙදුවා ඒකෙන් දෙකක් ගත්තා. අන්න ඕකට තමයි අපි කියන්නේ භාග කියලා. නේ? යම් කිසි එකකින් කොටසක් කඩලා ගන්න. දැන් බලන්න අපිට මේවට තුල්්‍ය භාග ලියන්න පුළුවන්. තුල්්‍ය භාග පොඩි කාලේ ඉගෙන ගත්ත 6 වසර දැනුම. දෙකෙන් එකට තුල්්‍ය භාග ලියන්න කිව්වොත් අපි මොකද ගන්නෙ? හරයයි ළමයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. හරයත් ගුණ කරනවා ළමයත් ගුණ කරනවා එකම සංඛ්‍යාවකින්. නේ? හරි. මං ගුණ කරනවා දෙකකින්. දෙවරක් දෙක 4යි එක්වරක් දෙක 2. එහෙනම් මොකද වෙන්නේ? දෙකෙන් 1යි 4න් 2යි තුල්්‍ය භාග වෙනවා. තුල්්‍ය භාග කියන්නේ තුලාව කියන්නේ දෙපැත්ත සමබරනේ සමාන භාග මේ. දෙකෙන් 1 4න් 1. ඒ වගේ අපිට ඕන නම් දෙකෙන් 1 හරය ළමයි දෙකම 3ෙන් ගුණ කරනවා. දෙවරක් 3 6යි. එක්වරක් 3 3යි 6න් 3. ඊට පස්සේ මේකට ගන්න කිව්වොත් 3ෙන් 2ට 3ෙන් 2ට ගන්න කිව්වොත් අපිට පුළුවන් දෙකෙන් ගුණ කරනවා 6න් 4යි. ඔය විදිහට ඕන සංඛ්‍යාවකින් ගුණ කරලා ගන්න පුළුවන්. දැන් මේකට කියනවා 20න් 15. මේකත් අපිට දෙකෙන් ගුණ කරලා ගන්න පුළුවන්. ඊටත් වඩා පේනවා හරයයි ළමයි දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදෙනවානේ. හරයයි ළමයි දෙකම එකම සංඛ්‍යාවෙන් බෙදෙනවා. එහෙනම් අපි බෙදමුනේ. කීයෙන්ද බෙදෙන්නේ දෙන්නම? 15ත් බෙදෙනවා 20ත් බෙදෙනවා 5න්. 5න් බෙදනවා. 20 5න් බෙදුවම 4යි 15 5න් බෙදුවම 3යි. අන්න ඕවා තමයි මේ තුල්්‍ය භාග කියන්නේ. හරි. ওই චූටි දේවල් හරි 6 වසරේ ඔය භාග පටන් ගන්නෙම ඕවා. හරි. අපි යන් දැන් භාග එකතු කිරීම සහ අඩු කිරීම. භාග එකතු කරන්න සහ අඩු ගන්න මේ තුල්්‍ය භාග ඕන වෙනවා. හරි. භාග එකතු කිරීම සහ අඩු කිරීම කරන තුල්්‍ය භාග ඕන වෙනවා. බලමු. හරි. භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ මෙතන. 4න් 1 ධන 4න් 1. හරි. භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න හරි තියෙනවා ඉස්සල්ලාම බලන්න ඕන හරය සමානද කියලා. හරය සමාන මේක අනිවාර්යයි. භාග දෙකක් එකතු කරන්න හරි අඩු කරන්න නම් හරය අනිවාර්යෙන් සමාන වෙන්න ඕන. දැන් බලන්න මෙයාගේ හරය කීයද? ගන්නවනේ යට ඉන්නේ හරය. උඩ ඉන්නේ ළමය. හරකගේ පිටේ ළමයා ඉන්නවා. 4න් 1 කිව්වොත් මෙයා හරය. මෙයා ළමය. හරකගේ පිටේ ළමයා ඉන්නවා. අන්න එහෙම මතක තියාගන්න. හරි. බලවුවා. එකතු කරන්න තියෙන්නේ භාග දෙකක්. බලපු ගමන් පේනවා හරය සමානයි. හරය සමානයි. එහෙනම් දෙන්නටම පොදු හරයක් විදියට 4 ලියාගත්තා. ලවයන් දෙක සුළු කරලා ලවයන් දෙක එකතු කරා 1 ධන 1. 4න් 1යි මෙතන එනවා 2යි. හැබැයි මෙහෙම තියන්න තිබ්බද වැරද්දක් නැහැ. හැබැයි මෙහෙම තියන්න මේක බලපු ගමන් පේනවා දෙන්නම එකම සංඛ්‍යාවකින් බෙදෙනවා. අපිට එහෙනම් තුල්්‍ය භාග කරන්න පුළුවන් නේ. 4න් 2 අපිට ලියන්න පුළුවන්. දෙන්නම දෙකෙන් බෙදෙනවා. 4 දෙකෙන් බෙදුවොත් 2යි. 1 දෙකෙන් බෙදුවොත් 1යි. හරි. මේක බලන්න. 3න් 1 ධන 6න් 5. 3න් 1ට 6න් 5ක් එකතු වෙලා. හරය සමාන නැහැ. හරය සමාන නැත්නම් අපි දන්නවා හරය සමාන කරගන්න පුළුවන්
මෙයාගේ 6 ඉන්නේ. මෙයාගේ ඉන්නේ 3. අපිට පුළුවන් 3 6 කරගන්න. දැන් ඔතනක් පාවිච්චි වෙන්නේ තුල්ල භාග. 3 6 වෙන්නේ 2කින් ගුණ වෙලා. හරි. හරය විතරක් 2කින් ගුණ වෙලා හරියන්නේ නැහැ. ඒත් එකම ලවයත් 2කින් ගුණ වෙන්න ඕනේ. හරය ගුණ වෙන සංඛ්‍යාවෙන්ම ලවයත් ගුණ වෙන්න ඕනේ. ඒ කියන්නේ අර තුල්ල භාගනේ කිව්වේ. හරි ගුණ කරමු. 3 වරක් 2 6යි. 1 වරක් 2 2යි. ධන 6න් 5යි. අන්න දැන් අපේ වැඩේ හරි. නේ? අපේ වැඩේ හරි. හරය සමානයි. එහෙනම් හරය සමානයි. ලවයන් දෙක එකතු කරා 2 ධන 5 7යි. 6න් 7යි. ඒ වගේ දැන් බලන්න. 4න් 1 3න් 2. හරි. දැන් හරය සමාන කරගන්න ඕන. අපිට 4 මොනවාරි කරලා 3 කරගන්න පුළුවන්ද? 4 ගුණ කරලා මොනවත් කරලා 3 ගුණ කරලා 4 කරගන්න බෑ. මේ වෙලාවට අපි මේ දෙන්න මෙන්න මෙයාව මෙයාගේ හරයෙන් ගුණ කරනවා. නේ? 4න් 1 කියන එක්කෙනාව ගුණ කරනවා. මේවා ලියන්න ඕනේ නැහැ දැන් හරි. මේ 11 ඉන්න මේවා ලියන්න ඕනේ නැහැ 10 11 ඉන්න. 3න් ගුණ කරනවා. ධන 3න් 2 ගුණ කරනවා අපි 4. කුඩාම පොදු ගුණාකාරයෙන්ම ගුණ කරන එකක් තියෙනවා. හරි. 4 වරක් 3 12යි 3 වරක් 1 3යි 12යි 2 වරක් 4 8යි. දැන් මොනවද කරන්නේ? හරය සමානයි ලවයන් දෙක එකතු කරනවානේ. 3 1. මොකද්ද කරේ? මෙතන මාරු කරලා ගුණ කරානේ. මෙයාගේ හරය ලවය දෙකම මෙයාගේ හරයෙන් ගුණ කරා. මෙයාගේ හරය ලවය දෙකම මෙයාගේ හරයෙන් ගුණ කරා. නේ? හරි. කුඩාම පොදු ගුණාකාරය තමයි ගුණ කරලා තියෙන්නේ. කුඩාම පොදු ගුණාකාරය. බලන්න. හරි. 8න් 3 24න් 5. අපිට පුළුවන් 8 24 කරගන්න 3න් ගුණ කරලානේ 8 වරක් 3 24යි. එහෙනම් 24යි උඩ 3 වරක් 3 9යි. මෙතන එනවා 24න් 5ක්. දැන් මොකද වෙන්නේ? ලවයන් දෙක එකතු කරනවා 9යි 5යි 14යි. දැන් අපිට පුළුවන් මේක තුල්ල භාග කරන්න. දෙන්නම දෙකෙන් බෙදනවානේ 12න් 7යි. 12න් 7යි. හරි. ඉක්මනට ආදායම් යන්න. දැන් තියෙන අඩු කිරීම. අඩු කිරීම වලත් එච්චර තමයි තියෙන්නේ. උඩ අඩු කිරීම තියෙනවා එච්චර. හරය සමානයි. එහෙනම් පොදු හරය විදියට 9 ලියාගත්තා. ලවයන් දෙක අඩු කරා. 7න් 2ක් 5. ඊළඟ මේක 7න් 6 3න් 1. අපිට 7 3 කරන්නවත් 3 7 කරන්නවත් බෑ. ඒ වෙලේට අපි බලනවා කුඩාම පොදු ගුණාකාරය. ඒක හොයාගන්න බැරි නම් මොකද කරන්නේ? කුඩාම පොදු ගුණාකාරය පුළුවන් නම් ඒකෙන් ගුණ කරගන්න. ඒක හදාගන්න. එහෙමත් නිකන් හිතා ගන්න අමාරුයි නම් මේ දෙන්න මාරු කරලා ගුණ කරා. නේ? 7න් 6. 7න් 6 කියන එක නා මේවා ලියලි ඉන්න ඕන එකපාර හිතෙන් ගන්න. මෙයාගේ හරයෙන් ගුණ කරා 3. හරි නෑ. 3න් 1 ගුණ කරනවා මෙයාගේ. හරි. දැන් මොකද වෙන්නේ? 7 වරක් 3 21යි 6 වරක් 3 18. ඍණ 21යි 7යි. දැන් මොකද ගන්නෙ? 21යි 18 ඍණ 7. එකපාර උත්තරේ දාන්න. 18න් 7ක් 11. මේකෙන් බලන්න 5න් 4 3න් 2 අපි මාරු කරලා ගුණ කරමු. 5 ගුණ කරනවා 3න් නේ 15යි. එහෙනම් 4ක් ගුණ වෙනවා 3න් 12. මෙතන 3 ගුණ කරනවා 5න් එතකොට 15යි. 2 ගුණ වෙනවා 5න් 10යි. දැන් බලන්න පොදු හරය 15 12න් 10ක් අඩු කරාම මේවා එකපාර ගන්න එක පියවරෙන් දෙකකින් ගන්න මේ 11 වසරේ ඉන්න 10 11 ඉන්න මේ එක පියවරෙන් ගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට 33 27 33න් 27 11න් 2 අපිට පුළුවන් 11 33 කරගන්නනේ 11 33 කරගන්නේ ගුණ වෙනවා 3න් එහෙනම් 11 3න් ගුණ කරා 6ක් 3න් 2ක් 3න් ගුණ වුණාම 6යි 33යි 27න් 6ක් අඩු කරාම 21යි 27න් 6ක් අඩු කරාම 21යි දෙන්නම 3න් බෙදනවානේ දෙන්නම 3න් බෙදනවා 21 3න් බෙදනවාම 7යි 33 3න් බෙදනවාම 11යි. හරි. ඕවා හරි ලේසි දේවල් සාමාන්‍ය දේවල්. ඔය 6 වසරේ තියෙන දේවල්. හරි. දැන් බලමු අපි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කියන ඒවා මොනවද කියලා. විෂම භාග. හරි. ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා භාග තත්ත්ව භාග. දැන් බලන්න.
3න් 1 4න් 2 5න් 3 මේ ඔක්කොගේම හරය විශාලයි ලවයට වඩා. හරය විශාලයි ලවයට වඩා. හරය ලවයට වඩා විශාලයි. මේවට අපි කියනවා තත්ත්ව භාග. එහෙම නැත්නම් නියම භාග. තත්ත්ව භාග නැත්නම් නියම භාග. මොකක්ද ඒකේ විශේෂ ලක්ෂණය? හරය විශාලයි ලවය කුඩායි. එහෙනම් විෂම භාග. විෂමයි කියන්නේ අපි සාමාන්‍යයෙන් දකින්නට වඩා වෙනස් නේ. විෂම කියන එකේ සිංහල තේරුම මොකද්ද? අපි සාමාන්‍යයෙන් දකින්න දෙයට වඩා වෙනස් දෙයක්. අපි සාමාන්‍ය භාගයක් විදිහට දකින්නේ හරය විශාලයි ලවය කුඩායි. එහෙනම් විෂමයි කියන්නේ ඔකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. ඔකේ අනිත් පැත්ත. මොනවාද? 3න් 5. ඊට පස්සේ 2න් 8. ඔය හැම එකම විෂමයි නේ. ඇයි? හරය කුඩායි ලවය විශාලයි. හරය කුඩායි ලවය විශාලයි. මේවා විෂම භාග. විෂම භාග. දැන් බලමු මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාවක් කියන්නේ මෙතන මිශ්‍ර වෙලා තියෙන දෙයක්. හරිද? පූර්ණ සංඛ්‍යා කොටසක් සහ භාග සංඛ්‍යා කොටසක් මිශ්‍රව පවතිනවා. ඒකයි මේකට මිශ්‍ර සංඛ්‍යා කියන්නේ. මේ බලන්න. කියවන්නේ මේ 1යි 2න් 1. මෙන්න පූර්ණ සංඛ්‍යා කොටස, මෙන්න භාග සංඛ්‍යා කොටස. මේ පූර්ණ සංඛ්‍යා කොටස, මෙන්න භාග සංඛ්‍යා කොටස. 1යි 2න් 1. ඒ වගේ තව 3යි 4න් 2. ඔය ඔක්කොම භාග මේ මිශ්‍ර සංඛ්‍යා. මිශ්‍ර සංඛ්‍යා. ඒකේ දෙනවා භාග සංඛ්‍යා කොටසක් සහ පූර්ණ සංඛ්‍යා කොටසක් මිශ්‍ර වෙලා තියෙන්නේ. එහෙම අද තියන්නේ. විෂමයි කියන්නේ අපි සාමාන්‍ය දකින්නට වඩා වෙනස්. ඒ කියන්නේ අපි සාමාන්‍ය භාගයක් දකින්නේ හරය විශාලයි ලවය කුඩායි. ඒකේ අනිත් පැත්ත තමයි විෂම භාග කියන්නේ. දැන් අපේ මාතෘකාව තමයි විෂම භාගයක් කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ. මෙතන මෙන්න තියෙනවා විෂම භාගය. නේ? විෂම භාගයක් තියෙනවා. අපි දැන් මේ තියෙන්නේ 3න් 7 කියන්නේ 7 බෙදීම 3නේ. ඉතින් අපි 7 3ෙන් බෙදමු. 7ට 3 ඒවා 2යි. 7ට 3 ඒවා 2යි. 3 වරක් 2 6යි. 7න් 6ක් අඩු කරාම කීයද? 1. ඒක එන්නේ මේ හරය ඒකම තමයි. මෙතන ඉන්න හරයම තමයි මෙතන හරය. හරි. ආයෙ කරමු. 25ට 8 ඒවා කීයක් තියෙනවද? 28 ඒවා 3ක් 8 ඒවා 3ක් 24යි. 8 ඒවා 3ක් 24යි. 25න් 24 අඩු කරාම එකක් ඉතිරි වෙනවා. ඒ එකක් ඉතිරි වෙන්නේ 8න්. ඒ එකක් ඉතිරි වෙන්නේ 8න්. ඊට පස්සේ බලන්න 17 බෙදීම 3. 17ට 3 ඒවා කීයක් තියෙනවද බලන්න. 5ක් තියෙනවානේ. 3 වරක් 5 15යි. 17න් 15ක් අඩු කරාම ඉතිරි වෙනවා 2ක්. ඒක ඉන්නේ මේ 3. මෙතන ඉන්න හරයමයි මෙතනත් තියෙන්නේ. හරි. ඊට පස්සේ 43 6 වරක් 7 අපි දන්නවා 42යි. 6 වරක් 7 42යි. එහෙනම් 43න් 42ක් අඩු කරාම 1යි. ඒ 1 එන්නේ මේ 6. මෙතන හරයමයි මෙතනටත්. ඊළඟට 26ට 7 ඒවා බලමු. 7 වරක් 3 අපි දන්නවා 21යි. 7 වරක් 3 21යි. එහෙනම් 26ට 7 ඒවා 3යි. 26න් 21ක් අඩු කරාම 5යි. ඒ 5 එන්නේ මේ 7. දැන් බලන්න 98ට 9 ඒවා. 98ට 9 ඒවා අපි දන්නවා 99 ඒවා 10ක් නම් 90යි. 9 ඒවා 10ක් 90යි. 98න් 90ක් අඩු කරාම ඉතිරි වෙනවා 8ක්. 9න් 8යි. මේ හරයමයි මෙතනත් තියෙන්නේ. දැන් බලන්න 113 113ට 10 ඒවා. 113 110ට නම් 11ක් තියෙනවා. 110ට 11ක් තියෙනවා. 11ේව 10ක් 110යි ඉතිරි වෙනවා 3 නේ 10න් 3. ඊළඟට 63 නේ 63. 8 වරක් 7 56යි. 8 වරක් 7 56යි. ඉතිරි වෙනවා 63න් 56ක් අඩු කරාම 63න් 56ක් අඩු කරාම 7. හරි. ඔය දැන් කරේ මොකද්ද? විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරා. විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරා. හරි ලේසි බෙදන්න තිබ්බේ බෙදුවා. ඉතිරි එක බැලුවා. ඔය 4 වසරේදී ඉගෙන ගන්න දේවල්. මොනවද? මේකට මේ 43ට 6 ඒවා කීයද? ඉතිරි කීයද?
14ට 3 ඒවා කීයද ඉතිරි කීයද? 4 වසරේදී ඉගෙන ගන්න දේවල්. හරි. ඊළඟට මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරන්න යන්නේ. දැන් ඕකේ අනිත් පැත්ත. ඉස්සෙල්ලා අපි මොකද්ද කරේ? විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරා. දැන් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරන්න. බලන්න. හරි. 4යි 3න් 2. 4යි 3න් 2. මෙයාගේ හරයමයි මෙතනත් ඉන්නේ ඒ හරයමයි. මේ දෙන්නව ಗುಣ කරනවා. පටලව ගන්න එපා. 3යි 4යි ಗುಣ කරා. 3 වතාවක් 4. එයාට මෙන්න මේ උඩ ඉන්න එකනා එකතු කරනවා. මොනවද කරේ? හරයමයි මේ දෙන්න ಗುಣ කරා. ඒකට මෙයා එකතු කරා. අර ඉස්සෙල්ලා කරපු එකේ රිවර්ස් එක. දැන් බලන්න 3 වරක් 4 12යි 2යි 14යි. 14 විදීම 3. දැන් ඕන කෙනෙක්ට පුළුවන් මේ විෂම භාගය ඕන මිශ්‍ර සංඛ්‍යාවක් කරලාත් බලන්න ඕන හරියද කියලා. අපි කලින් කරපු එක. 14ට 3 ඒවා 4යි 4 වරක් 3 12යි ඉතිරි වෙනවා 3න් 2ක්. දැක්කද? ඒක මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් කරලාත් බැලුවා අපේ උත්තරේ හරියද කියලා. හරි. දැන් හිමීට කරගෙන යන්න. හරයමයි 3 වරක් 2 6යි මේ එක එකතු කරාම 7යි. මෙයාගේ හරයම තමා 4 වරක් 5 20යි 20යි 3යි 23යි. මෙතන හරය 3යි 10 වරක් 3 30යි 1යි 31යි. ඊට පස්සේ මෙතන 6යි 4න් 1. හරයමයි 6 වරක් 4 24 1යි 25යි. ඊට පස්සේ හරය 20 20 වරක් 3 60යි 64යි 60යි 4යි 64යි. 12 වරක් 5 60යි. මෙයාගේ හරයම තමයි 60යි 3යි 63යි. බලන්න රිවර්ස් එකක් කරලා බලන්න. මේකේ හරය 3යි 3 වරක් 30 අඩුවයි 2යි 92යි. මෙතන 14යි 2න් 1 14යි 2න් 1 හරය 2මයි 14 වරක් 2 28යි 1යි 29. හරි ලේසි. මේ දෙන්නව ಗುಣ කරා උඩ ඉන්න එක්කෙනාව එකතු කරා. හරි. ඔන්න දැන් මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කරා විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කරා. ඕවා හරි වටිනවා දැන් අපේ ඉස්සරහ වැඩවලට. ඒකයි මේ කරන්නේ. හරි. දැන් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීමට සහ අඩු කිරීම. මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීමක් සහ අඩු කිරීමක් තියෙනවා. හරි. දැන් බලන්න මිශ්‍ර සංඛ්‍යා දෙකක් තියෙන්නේ එකතු කරන්න. 2යි 2න් 1 ධන 3යි 2න් 1. හරි. මේ වෙලේට අපිට පුළුවන් පූර්ණ සංඛ්‍යා දෙක වෙනම සුළු කරගන්නත් පුළුවන්. භාග සංඛ්‍යා දෙක වෙනම සුළු කරගන්න පුළුවන්. හරි බලන්න. 2 ධන 3 වෙනම සුළු කරා ධන 2න් 1 ධන 2න් 1. ඒ දෙන්න වෙනම සුළු කරලා දෙන්න එකතු කරා. නේ? 2යි 3යි 5යි ධන 2න් 1 ධන 2න් 1. හරය සමානයි නේ. 2යි උඩ දෙන්න එකතු කරාම 2න් 2යි. 2න් 2 කියන්නේ මොකද්ද? 2 බෙදීම 2. 2කට 2 ඒවා 1යි. කීයද? 6. දැන් මෙතනත් එහෙම පුළුවන්. හරි. මෙතනත් එහෙම පුළුවන්. හැබැයි අඩු කිරීම තියෙද්දි පොඩ්ඩක් ඕන්න මේව තියෙද්දිත් පුළුවන්. හරිද? මෙහෙන් තව එකක් අරගෙන ඒකෙන් අඩු කරලා එහෙමත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේක විෂම භාගයක් කරගෙන හදන්න. අපි පොඩ්ඩක් විෂම භාගයක් කරගෙන හදමු. 3 වරක් 10 30යි 2යි 32යි. හරේ ඉන්නේ 3ම තමයි. මොනවා විෂම භාගයක් කරන්නේ? මෙයාගෙන් ගුණ කරා මේක එකතු කරනවා. හරේ ඉන්නේ 6 මෙයාගෙන් ගුණ කරා 6 වරක් 3 18යි 18යි 5යි 23. 18යි 5යි 23. හරි. දැන් බලන්න හරය සමාන නැහැ. හරය සමාන කරගන්න
3 දෙකෙන් ගුණ කරනවා 6යි. 32 දෙකෙන් ගුණ කරාම 64යි. 32 දෙකෙන් ගුණ කරාම 64යි. 30 ඒවා දෙකක් නම් 60යි. දෙකේ ඒවා දෙකක් 4යි 64යි. ඍණ 6න් 23. දැන් අපි ලවයන් දෙක සුළු කරගමුනේ. 64න් 4න් 3ක් 1යි 6න් 2ක් 4යි. මේක අපිට පුළුවන් ආපහු මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න. 6 ඒවා 6ක් තියෙනවා 36යි. 6 වරක් 7 42යි. එහෙනම් අපිට 7 ගන්න බෑ. 6 ඒවා 6ක් 36යි. 6න් 41න් 36ක් අඩු කරා වෙනවා 5. මේකත් අපි මේ විදිහට කරමු. හරේ ඉන්නේ 5 8 වරක් 5 41යි 41යි. ඍණ හරේ ඉන්නේ 3 3 වරක් 5 3 වරක් 4 12යි 1යි 13. හරි. දැන් බලන්න අපිට පුළුවන් හරේ සමාන කරගන්නනේ. මෙයාව ගුණ කරනවා 3ෙන් මෙයාව ගුණ කරනවා 5යි. නේ. 15යි 3ෙන් ගුණ කරාම 41 3ෙන් ගුණ කරාම 40 ඒවා 3 නම් 120යි. 1 ඒවා 3ක් 3යි වෙන 123යි. ඍණ 13 වරක් 5 13 ඒවා 5 කීයද 65. හරය සමානයි 123 ඍණ 65. 123 ඍණ 65. හරි. එනවා 50. අටන්නේ 58. ඕකත් අපිට පුළුවන් වුණා මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න. ඕවා පොඩ්ඩක් ප්‍රැක්ටිස් ඔය චූටි ළමයි හදන ඒවා. ඕවා සාමාන්‍යයෙන් ටික ප්‍රැක්ටිස් වෙලා ඉන්න. තව ක්‍රම තියෙනවා. ඉතින් මේවා හදන්නයි. මේකේ මේ ටික විතරක් අරගෙන මේ දෙන්න සුළු කරලා එහෙම ගන්නත් පුළුවන්. හරි ඒ විදිහට ඕනනම් කරලා බලන්න. හරි. මම එක ගානක් ඒ විදිහට කරලා බලන්න. දැන් බලන්න. හරි. මට පුළුවන් මෙන්න මේ දෙන්න අඩු කරන්නනේ. පූර්ණ සංඛ්‍යා කොටස් දෙක අඩු කරා. ඊට පස්සේ භාග සංඛ්‍යා කොටස් දෙක අඩු වුණා. ධන ඔන්න හරි 8න් 4ක් 4යි. දැන් මෙතන බලන්න හරය සමාන කරගන්න ඕනේ. 15න් එනවා 3 ඍණ 15න් එනවා 5. දැන් එනවා 4 ධන ඍණ ඍණ 5 ධන 3නේ. එහෙනම් ඍණ 2. හරි. දැන් මොකද වෙන්නේ? 4 ධන 4 ඍණ 15න් 2 4 ඍණ 15න් 2 තියෙන්නේ. දැන් මෙතන අපිට 4න් 15න් 2ක් අඩු ගන්න ඕනේ. මම මෙහෙම ලියා ගන්නවා. 3 ධන 1 ඍණ 15න් 2. 1න් 15න් 2ක් සම්පූර්ණ 1න් 15න් 2ක්. එකක් කියන්නේ සම්පූර්ණ එකක් කියන්නේ 15න් 15න්නේ. 3 ධන 15න් 15 ඍණ 15න් 2. එතකොට එනවා 3 ධන 15න් 13. 3යි 15න් 13. කොහොම හදන්නත් පුළුවන්. හරි. මේවා ලොකුවට හිතන්න දේවල් නෙවෙයි. ඔයිට වඩා ලොකු දේවල් තමයි කරන්න තියෙන්නේ ඉස්සරහ. හරි. දැන් තියෙන්නේ භාග ගුණ කිරීම. භාග ගුණ කිරීම නම් ලේසි. ඉතින් මේ හරය සමාන කිරීමේ මොකොත් නැහැ. තියෙන විදියට හරයන් දෙක ගුණ කරලා ලවයන් දෙක ගුණ කරලා උත්තරේ ගත්තා. හරි. බලන්න. දෙකෙන් එක ගුණ කිරීම 4න් 1. කෙලින්ම හරයන් දෙක ගුණ කරා දෙවරක් 4 8යි. ලවයන් දෙක ගුණ කරාම 1 වරක් 1 1යි. හරි. දැන් බලන්න. මේක හොඳ ගානක්. හොඳ ගානක් කියන්නේ මේකේ අරුද්දයක් තියෙනවා. දැන් බලන්න. 8න් 3 9න් 4. 8න් 3 9න් 4. බලන්න ඔය වෙලේට උඩ එක්කෙනෙකුයි යට එක්කෙනෙකුයි අල්ලගෙන එකම සංඛ්‍යාවකින් බෙදෙනවා. උඩ එක්කෙනෙකුයි යට අයවත් උඩ අයවත් නෙමෙයි බලන්නේ උඩ එක්කෙනයි යට එක්කෙනයි. හරි බලන්න. මෙතන ඉන්නවා යට 8ක් උඩ ඉන්නවා 4ක්. දැක්ක ගමන් පේනවා දෙන්නම කීයෙන් බෙදනවද? 4ෙන් බෙදනවානේ. උඩ එක්කෙනෙකුයි යට එක්කෙනෙකුයි අල්ලගන්න. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. හරි. දැන් බලන්න තව ඉන්නවා මේ උඩ ඉන්නවා 3 යට ඉන්නවා 9. 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3.
දැන් බලන්න ආයෙ මෙතන 8වත් 9වත් නෙවෙයි දැන් තියෙන්නේ 8 මෙතන තියෙනවා 2ක් මෙතන 3ක් තියෙනවා. උඩ එක්කෙනෙකුයි 8 එක්කෙනෙකුයි අල්ලගෙන එකම සංඛ්‍යාවකින් බෙදෙනවා නම් බෙදලා දැන්. හරි හරේ ඉන්නේ දෙවරක් 3 6යි එක්වරක් 1 1යි. හරි ඒ විදිහටම දැන් මේකේ බලමු. උඩ එක්කෙනයි 8 එක්කෙනයි උඩ එක්කෙනයි 8 එක්කෙනයි 12 ඉන්නවා 18 ඉන්නවා. දැන් එක ගමන් පේනවා අත නලියන්න ඕනේ කීයෙන් බෙදනවද මේ දෙන්න 6. 12ට 6 ඒවා දෙකක් තියෙනවා 18ට 6 ඒවා තුනක් තියෙනවා. දැන් බලන්න 20යි 5යි 20යි 5යි දැක ගමන් පේනවා 5න් බෙදෙනවා 5ට 5 ඒවා 1යි 20ට 5 ඒවා 4යි. ආයෙ මොනවාවත් බෙදෙන්නේ නැහැ. දැන් බලන්න දෙවරක් 4 8යි හරය එක්වරක් 3 3යි. හරි මේක බලමු. දැක ගමන් පේනවානේ 7 වරක් 3 21යි. 4 යට එක්කෙනෙකුයි උඩ එක්කෙනෙකුයි අල්ලන්නේ. 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. දැන් බලන්න මෙතන 5ට 5 ඒවා 1යි 15ට 5 ඒවා 3යි. දැන් හරි හරයන් දෙක ගුණ කරලා 3 වරක් 3 9යි 1 වරක් 1 1යි. හරි දැන් බලන්න මෙන්න තියෙනවා මිශ්‍ර සංඛ්‍යාව. හරි මිශ්‍ර සංඛ්‍යා තියාගෙන අපි ගුණ කරන්නේ මේ මිශ්‍ර සංඛ්‍යාව ශ්‍රේණිකව අපි මොකක් බවට පත් කරගන්නවද? විෂම භාගයක් බවට පත් කරගන්නවා. ඉක්මනට තියෙන්න ඕනේ දැන් වැඩ. හරි මේක මම පාර කපාගෙන ආවේ මේවට. ටික ආවේ මූලික දේවල් උගන්වන්න ආවේ මේ තැන් වලට එන්න. තව ඉස්සරහට යද්දි දැන් විභාග ගණන් එහෙම කරද්දි මේවා එනවා. මේවා හිතෙන් ගන්න දේවල් වෙනවා ඊට පස්සේ. 5 වරක් 1 5යි 1යි 6යි බෙදීම 5. ගුණ කිරීම 3ෙන් 2. හරි. දැන් ආයෙ අපේ සුපුරුදු වැඩේ උඩ එක්කෙනෙකුයි යට එක්කෙනෙකුයි අල්ලගත්තා. මේන් ඉන්නවා යට 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. උඩ එක්කෙනයි යට එක්කෙනයි දෙන්නම 3ෙන් බෙදෙනවා. හරි. ආයෙ මොකුත් බෙදෙන්නේ නැහැ. එහෙනම් 5 වරක් 1 5යි දෙවරක් 2 4යි. හරි. මේකත් අපි විෂම භාගයක් කරගමු. හරේ නම් දෙකම තමයි දෙවරක් 4 8යි 1යි 9. ගුණ කිරීම 9න් 8. දැන් බලන්න උඩ එක්කෙනෙකු යට එක්කෙනෙකු දෙන්නම 9න් බෙදෙනවනේ. 9ට 9 ඒවා 1යි 9ට 9 ඒවා 1යි. දැන් ආයෙ බලන්න මේන් තව ඉන්නවා. 2ට 2 ඒවා 1යි 4ට 2 8ට 2 ඒවා 4යි. දැන් බලන්න යට එක් වරක් 1 1යි එක් වරක් 4 4යි. අපි මේ 4 බෙදීම 1 කියලා වැඩක් තියෙනවද? 4 1ෙන් බෙදුවත් උත්තරේ මොකද්ද? 4යි. 1ෙන් 4 කියලා ලියන්න. එහෙනම් මොකද්ද උත්තරේ? 4යි. හරි ශ්‍රේණිකව අපි කරගෙන යන්න. දෙවරක් 2 4යි 1යි 5යි හරය 2යි ගුණ කිරීම. දෙවරක් 5 10යි 2යි 12යි හරය 5යි. දැන් මොනා කරන්නේ? උඩ එක්කෙනයි යට එක්කෙනයි 5ට 5 ඒවා 1යි 1යි. උඩ එක්කෙනයි යට එක්කෙනයි මෙයාට 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. ආයෙ මොකුත් කැපෙන්නේ නැහැ. යට එක් වරක් 1 ඉන්නේ වැඩක් නැහැ. එහෙනම් අපි ලවයන් දෙක ගුණ කරා. 6 වරක් 1 6. හරි දැන් බලමු. හරය 4 6 වරක් 4 24යි 24යි 3යි 27යි. ගුණ කිරීම හරය 9 9 වරක් 2 18යි 2යි 20යි. හරි දැන් බලන්න පේනවනේ 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. 9 වරක් 3 27යි. එහෙනම් 27ට 9ට 9 ඒවා 1යි 27ට 9 ඒවා 3යි. හරේ ඉන්නේ එක් වරක් 1 ඉතින් වැඩක් නැහැ ලියලා එකෙන් බෙදුනට වැඩක් නැහැ. 3 වරක් 5 කීයද? 15යි. 15යි. හරි ඊළඟට භාග බෙදීම. භාග බෙදීමේදී පොඩි වෙනසක් කරන්න තියෙනවා. භාග බෙදීම අපි ගුණ කිරීමක් බවට පත් කරගන්නවා. භාගයක් බෙදන්න තිබ්බොත් ඒක අපි බලෙන් ගුණ කිරීමක් කරගන්නවා. හරිද? හරි. දැන් බලන්න මල් ලියනවා 3ෙන් 2. 3ෙන් 2 හරය 3 ලවය 2. හරය 3 ලවය 2. මං ඕක අනිත් පැත්ත ගහනවා. මෙයාව පල්ලෙහාට ගෙනල්ලා මෙයාව උඩට ගෙනියනවා. බලන්න. මෙයාගේ හිටපු ලවය මෙතනට හරේ විදිහට ගෙනාවා. මෙයාගේ හිටපු හරේ මෙතනට ලවයේ විදිහට ගෙනාවා. උඩ යට මාරු කරනවා. හරයන් ලවයන් මාරු කරලා මේකට අපි කියනවා පරස්පරය ලිවීම. පරස්පරය ලිවීම. හරිද? පරස්පරය. ඒ කියන්නේ මේකේ හරය ලවය උඩ යට මාරු කරා. හරිද? අන්න ඔය සිද්ධිය යනවා වෙන්න මේ බෙදීම තුලදී පරස්පරය
කියන සිද්ධිය යනවා මේ බෙදීම තුලදී. හරි. බලන්න 8න් 3 බෙදීම 4න් 6. මම මේ බෙදීම බලෙන් ගුණ කිරීමක් කරගන්නවා. බෙදීම බලෙන් ගුණ කිරීමක් කරගන්නවා. ඒත් එක්කම අර බෙදීමට පිටිපස්සේ තියෙන එකේනා පරස්පරය වෙනවා. ඒ කියන්නේ හරය ලවයේ උඩයට මාරු වෙනවා. මෙන්න මේ හරය එනවා ලවයේ විදියට. ලවයේ එනවා හරයේ විදියට. උඩයට මාරු වෙනවා. හරි. දැන් බලන්න. දැන් ඉතින් අපි දන්න දේ ගුණ කිරීමම බවටපත් උනා. උඩයි යටයි අල්ලගත්තා. 1යි 2යි 8ට 4 ඒවා 2යි 4ට 4 ඒවා 1යි. දැන් ආයි උඩයි යටයි අල්ලගන්න 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. හරි. මේකෙත් දැන් ඒක තමයි වෙන්නේ. 5න් 3 බෙදීම මම බලෙන් මොකක් කරාද? ගුණ කිරීමක් කරා. බලෙන් ගුණ කිරීමක් කරා. එතකොට මොකද වෙන්නේ? උඩ යට මාරු වෙනවා. පරස්පරය කියලා තමයි ඒකට කිව්වේ. නම දැන් බලන්න උඩ එක්කෙනයි යට එක්කෙනයි අල්ලගෙන අපි එකම සංඛ්‍යාවකින් බෙදනවාද බලන්න. 5ට 5 ඒවා 1යි 20ට 5 ඒවා 4යි. හරි. ඊට පස්සේ 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. 1 වරක් 3 3යි 1 වරක් 4 4යි. ඔන්න ආවා විෂම භාගයක් ඕන නම් මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න පුළුවන් නේ. 4ට 3 ඒවා 1යි ඉතිරි වෙනවා 3ෙන් 1. හරි. දැන් මෙතන තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාව. මේක විෂම භාගයක් කරගෙන ඉන්න වෙනවා අපි මොනවා කරන්නද? හරි අපි විෂම භාගයක් කරගෙන ඉන්නවා. 3 වරක් 2 6යි 6යි 2යි 8යි 3ෙන් 8 බෙදීම 9 වරක් 1 9යි 9යි 7යි 16යි යට ඉන්නේ 9. මේ බෙදීම මම ගුණ කිරීමක් බවට පත් වෙනවා. ගුණ කිරීමක් බවට පත් වෙද්දී බෙදීමට පිටිපස්සෙන් හිටපු පිටිපස්සෙන් හරි ඉස්සරහා හිටපු එකනට අතක්වත් තියන පිටිපස්සෙන් හිටපු අය උඩ යට මාරු වෙනවා. 9 16 පරස්පරයි. දැන් බලනවා එකම සංඛ්‍යාවකින් බෙදනවාද කියලා නේ. මේ බෙදෙන ලස්සනට උඩයි 8යි උඩයි 8යි අල්ලගන්න. 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. 16ට 8 ඒවා 2යි 8ට 8 ඒවා 1යි. හරි. ආයෙ මොකුත් කැපෙන්න එක දෙන්නේ නැහැ. බලන්න. උඩ ඉන්නවා 1 වරක් 3 3යි යට ඉන්නවා 2යි. ඕනනම් ඕක අපිට මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න පුළුවන් මොකද්ද? 3ට 2 ඒවා 1යි ඉතිරි වෙනවා 2ෙන් 1. මේකත් දැන් ඉක්මනට අපි විෂම භාගයක් කරගෙන ඉමු. 11 3 33යි 33යි 2යි 35. යට ඉන්නේ 11. බෙදීම මම බලෙන් ගුණ කිරීමක් වෙනවා. බලෙන් ගුණ කිරීමක් වුණා කියන්නේ උඩයි යටයි මාරු වෙනවා. මේ පරස්පරය. හරි. දැන් බලන්න. 7ට 7 ඒවා 1යි 35ට 7 ඒවා 5යි. ආයෙ මුකුත් සුළු වෙන්නේ නැහැ. 5 වරක් 3 15යි බෙදීම 11යි. ඕකත් ඕන මිශ්‍ර සංඛ්‍යාවක් කරලා තියන්න පුළුවන් 1යි 11යි 4යි කියලා. හරි. දැන් බලමු ටිකක් වෙනස්. දැන් මතකද බොඩ්මාස් නීතිය? වන් බේගු ඒ ආ වරහන් ඉස්සල්ලා ඊට පස්සේ බෙදීම් ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම වන් බේගු ඒ ආ. හරිද? අන්න ඔය පිළිවෙලට තමයි අපි සුළු කිරීමක් කරන්නේ. සුළු කිරීමක් කරන්නේ මේ පිළිවෙලට. ඉස්සල්ලාම වරහන් ඊට පස්සේ ඊට පස්සේ බෙදීම් ගුණ කිරීම ඊට පස්සේ තමයි එකතු කිරීම අඩු කිරීම. ඕවා අපි දිගටම මේ පාඩම් වලදී දිගටම අහුවෙනවා. මම වෙනම උගන්වනවා මේ බොඩ්මාස් නීති ඉස්සරහට. හරි. දැන්ට ඉතින් මේ ටික පොඩ්ඩක් දැනගෙන හිටියන්න. හරි. හරි. දැන් බලන්න ඉස්සල්ලා කරන්නේ එකතු කිරීමද ගුණ කිරීමද? බේගු බෙදීම ගුණ කිරීමට පස්සේ තමයි එකතු කිරීම අඩු කිරීම. එහෙනම් අපි ඉස්සෙල්ලා කරන්නේ ගුණ කිරීමනේ. ගුණ කරද්දීම අපි මෙතන මේක මේ මිශ්‍ර සංඛ්‍යාවක් තියෙන එක අපි කමන්නේ අහම තියාගෙන යන්නකෝ බලන්න. 6න් 1. ඉස්සෙල්ලා අපි මේක ගුණ කරගෙන ඉමු. 3ට 3 ඒවා 1යි 1යි. හරි. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. දැන් ධන දෙවරක් 1 2යි 1 කරක් 1 1යි. හරි. දැන් බලන්න මේ දෙන්න එකතු වෙන්න තියෙන්නේ 1 ධන 6න් 1 ධන 2න් 1. හරය සමාන කරගන්න පුළුවන් අපින්නේ.
දෙක පුළුවන් අපිට 6 කරන්න. දෙක පුළුවන් 6 කරන්න. 3ෙන් ගුණ වෙනවානේ. ධන 6න් 1 මෙතන ධන 1. මෙතන එනවා 6න් 4යි ධන 1 කියන්නේ මේක අපි ලියන්න පුළුවන් 1යි 6න් 4යි. 1යි 6න් 4යි. ඕනනම් මේක තවත් සුළු කරන්න පුළුවන් අපිට 1යි 6න් 4 කියන එක මම ලියා ගන්න පුළුවන් 3ෙන් 2යි කියලා. ඔහොම පුළුවන්. හරි. මෙතන තිබ්බත් ඇත්ති කමන්නේ මෙතනට වෙනකම්ම තියන්න. ඊට පස්සේ වරහණක් තියෙනවා. ඉස්සෙල්ලා වරහණ. වරහණ සුළු කරගෙන ඉමු. හරය සමාන නැහැ. හරය සමාන කරගන්න වෙනවා. අපිට 2 12 කරගන්න පුළුවන් 6න් ගුණ කරලා. 2 12 ගුණ කරනවා අපි 2 12 වෙනවා 6න් ගුණ කරලා. ඉතින් ගුණ කරමු. 12න් මෙතන එනවා 6 ඍණ 12න් 1. ඔන්න වරහණ. ගුණ කිරීම දැන් අපි දන්නවා මේක මෙහෙම තියාගෙන වැඩක් නැහැ අපිට. අපි මේක මේ විෂම භාගයක් කරගෙන 5 එක 5යි 5යි 4යි 9යි හරය 5. දැන් බලන්න මෙතන හරය සමානයි දැන් නේ 9න් 2 අඩු කරා. දැන් ආයේ වරහණක් දෙමීමේ තවත් ආයේ වැඩක් තියෙනවා. වරහණක් දෙමීමේ උවමනාවක් නැහැ දැන් මෙතන යන්නේ. මේ තනියෙන් ඉන්නේ මෙයා. එහෙනම් අපි ගුණ කිරීම 5න් 9. හරි දැන් බලමු උඩ එක්කෙනයි යට එක්කෙනයි අල්ලන් කපමු. 5ට 5. 5ට 5 1යි 1. උඩ එක්කෙනයි යට එක. 12ට 3 ඒවා 4යි. 9ට 3 ඒවා 3යි. ඒකට එනවා කීයද? 4න් 3. හරි. දැන් තියෙනවා වරහන් දෙකක් මැද ගුණ කිරීම. ඉස්සෙල්ලා අපි වරහන් දෙක හදාගෙන ඉන්නවා. වරහන් දෙක හදාගෙන ඉන්නවා. මේ දින 1 1යි 5න් 2 ධන 3යි 3න් 1. මම පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකතු කරනවා මේ වරහන් ඇතුලේ. 1 ධන 3 එනවා 4ක්. ධන 5න් 2 ධන 3න් 1. ධන දැන් මෙතනත් අපි හදාගමු. හරය සමාන කරගන්න පුළුවන්. 2 10 කරගන්න පුළුවන් නේ 5න් ගුණ කරලා. එහෙනම් මම 2 5න් ගුණ කරාම එකත් 5න් ගුණ වෙන්න ඕන. හරි. දැන් බලන්න. 4 ධන 5 3 නේ අපිට පොදු හරයේ විදිහට 15 ගන්න පුළුවන්. අපි කලින් හැදුවා. දැන් මේ දැන් ටික කලින් හදපුවා. මම මේ එකපාර උත්තර දාන්න. 15 ගන්න පුළුවන් නේ. 15 ගන්න පුළුවන්. මේක 5 15 උනේ 3ෙන් ගුණ වෙලා. එහෙනම් 6ත් 2ක් 3ෙන් ගුණ වෙලා 6 වෙනවා. ධන 3 15 උනේ 5ෙන් ගුණ කරලා එතකොට 1 5ෙන් ගුණ කරාම 5යි. දැන් එකතු කරනවානේ 4 ධන 15න් 6යි 5යි 11යි. හරි. ඔය වරහන් ඇතුළේ තාම යන්නේ ඔහොම. ධන මෙයා මොකද වෙන්නේ? 10න් 5න් 3ක් අඩු කරාම 2යි. ඕක මට තුල්ල භාගයක් විදිහට ලියන්න පුළුවන් 5න් 1යි. දෙන්නම 2කින් බෙදුවා. දැන් මෙතන දිනවා 4 ධන 15න් 11. මේක මම ලියන්න පුළුවන් 4යි 15න් 11. 4යි 15න් 11. ධන නෙවෙයි. මෙතන තියෙන ගුණ කිරීම. හරි මම පොඩ්ඩක් ගන්න. හරි ගුණ කිරීම. ගුණ කිරීමක් තියෙන්නේ 5න් 1. දැන් අපේ වැඩේ කරමුනේ. 15ක් 4 60යි 60යි 71 බෙදීම 15. ඔබ ලස්සන සුළු වෙන්න කවන්නේ. බෙදීමක් කියලා දාලා තිබ්බනම් ඔබ සුළු වෙන්න කවන්නේ. ගුණ කරලා හරි 15ක් 5 ඔබ සුළු කරලා ගන්න. හරි. එනවා 75යි 71. හරි. තව එකක් තියෙනවා. බලන්න. වරහන් ඊට පස්සේ තමයි බෙදීම. අපි ඉස්සලා කරන්නේ වරහන්. නේ වරහන සුළු කරගෙන ඉමු. වරහන සුළු කරගෙන ඉමු. 7න් 3 ධන 2න් 1. අපි දන්නවා දැන් ශනිකව ගමු හරි. 7 වරක් 2 අපිට පුළුවන් 14යි. 3 මේකත් 2කින් ගුණ වෙන්නේ නේ. 3 වරක් 2 6යි. 2 14 උනේ 7න් ගුණ වෙලා එහෙනම් මෙයත් 7න් ගුණ වුණොත් 7යි. මේක 6න් 5 බෙදීම
1/4 එක අපි දන්නවා ඔකම කරදරයක් කරනවා මේ බෙදීම ASCII. ඒ නිසා අපි ඕක එකපාරම විෂම භාගයක් කරගෙන ඉමු. 4න් 1 4 වරක් 1 4යි 1යි 5යි. යට ඉන්නේ 4. හරි. දැන් බලන්න 14න් 6 12 1 13යි නේ. 13 මේ කියන්නේ මොකද්ද? ගුණ කිරීමක්ම තමයි. 6න් 5 බෙදීම 4න් 5. හරි. දැන් මෙහෙම වැඩක් පුළුවන්. දැන් හරියට නීති අනුව ගියොත් ඉස්සෙල්ලා මේක සුළු කරගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලා මේක සුළු කරගෙන ඉන්න ඕනේ. දැන් ඉතින් මේක මේ බෙදීම අපි දන්නවනේ ගුණ කිරීමක් කියලා. නේ? මේක බෙදීම කියන එකත් ගුණ කිරීමක් කියලා දන්නවනේ. එහෙනම් කෙනෙක්ට පුළුවන් මේක ඕනනම් මෙහෙම ගුණ කරගෙන ඉන්න. හරි. එහෙම නැත්තම් මෙහෙම පුළුවන්. 14න් 13 ගුණ කිරීම 6න් 5. මම දන්නවා මේ බෙදීම මම ගුණ කිරීම කරා 5ව පල්ලෙහාට 4 ගියා නේද. දැන් ඉතින් දිගටම ගුණ කිරීමෙන් ආයෙ වැඩක් නැහැ නේ. මොනවා කරනවද? 5ට 5 කැපෙනවා. දැන් බලන්න. මේ දෙන්නම දෙකෙන් බෙදෙන්නේ. 4ට 2 ඒවා 2යි 6ට 2 ඒවා 3යි. ආයෙ වෙන නැහැනේ. වෙන මොකොත් නැහැනේ. එහෙනම් අපි ගුණ කරලා ගමු. 13 වරක් 2 26යි. 14 වරක් 3 වෙනවා 40. දෙක නේ 42. මේ මෙතනත් දෙකෙන් බෙදෙනවා නේද? දෙවරක් 1 1යි 14 බෙදලා 7යි. ඔක්ක කොහොම කරත් වෙනවා මේ දෙන්නම දෙකෙන් බෙදිච්ච ඉඳ 21යි 13. 21කින් 13. හරි. අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. ඊළඟට තමයි විභාග ගණන් වලට අපි එන්නේ. හරි. මේ මූලික දැනුම ඔක්කොම දුන්නා. මේක 7 8 ළමයට උනත් වැදගත් වෙනවා මේ වීඩියෝ එක. 7 8 9 10 11 ඕන කෙනෙක්ට. ඊළඟ එකේ තමයි අපි සුපිරියරම ගණන් ටික හදන්නේ විභාග ගැටලු. හරි.